ආයිබෝවන් දරුවනේ අද අපි කතා කරන්න යන්නේ ගණිත ගැටලු පාඩම් මාලාවේ පළවෙනි ගැටලුව. අපි බලමු මුලින්ම මොකක්ද අද ගැටලුව කියලා. එහෙමනම් අපි මුලින්ම පළවෙනි ගැටලුව කියවමු. 2023 සාමාන්‍ය වර්ෂයකි. එම වර්ෂයේ ජනවාරි 1 බදාදා දවසක් නම් එම වර්ෂයට ඇති බදාදා දින ගණනේත් සෙනසුරාදා දින ගණනේත් එකතුව කීයද? ආයිමත් අපි ගණන කියවමු හොඳින්. 2023 සාමාන්‍ය වර්ෂයකි. එම වර්ෂයේ ජනවාරි 1 බදාදා දවසක් නම් එම වර්ෂයට ඇති බදාදා දින ගණනේත් සෙනසුරාදා දින ගණනේත් එකතුව කීයද? අපි බලමු මුලින්ම කොහොමද මේ ගැටලුව විසඳන්නේ කියලා. අපි මුලින්ම කරන දේ තමයි අවුරුද්දේ තියෙන දින, ඒ කියන්නේ 2023 සාමාන්‍ය වර්ෂයක් නිසා අවුරුද්දේ තියෙනවා දින 365ක්. මේ දින 365 අපි බෙදා ගන්නවා මුලින්ම සතියකට දින 7 බැගින් තියෙන නිසා 7 ගොඩවල් වලට. මුලින්ම 36ට 7 ඒවා 5ක් තියෙනවා. 7 වරක් 5 35යි. 36න් 35 අඩු කරාම එකක් ඉතුරු වෙනවා. ඊළඟට අපි 5 අරගෙන එනවා 15ට. දැන් 15ක් හැදෙනවා. මේ 15ට 7 ඒවා තියෙනවා 2ක්. 7 වරක් 2 14යි. 15න් 14 අඩු කරනවා එකක් ඉතුරු වෙනවා. ඊළඟට අපි සතියේ තියෙන දවස් ටික අපිට දුන්නේ ජනවාරි 1 බදාදා දවසක් නිසා අපි බදාදා දවසේ සිට ඊළඟ සතියේ අඟහරුවාදා දවස් දක්වා දවස් ටික පේලියට මේ විදියට ලියාගෙන අපිට ලැබුණා බෙදුවම සති 52ක්. ඒ නිසා අපි සතියේ හැම දවසකටම 52 බැගින් දාගෙන යනවා. හරි, අපි 52 බැගින් දැන් ලියාගෙන ගියා. ඊළඟට අපිට ඉතුරු වෙලා තියෙනවා තව එක දවසක්. අපි ඒ ඉතුරුණු දවස එකතු කරනවා පළවෙනි දවසට. ඒ කියන්නේ බදාදා දවසට. දැන් බලමු අපි බදාදා දවස් ලැබිලා තියෙනවා අපිට 53ක්. බ්‍රහස්පතින්දා දවස් 52ක්, සිකුරාදා දවස් 52ක්, සෙනසුරාදා දවස් 52ක්, ඉරිදා දවස් 52ක්, සඳුදා දවස් 52ක් සහ අඟහරුවාදා දවස් 52ක් විදියට. අපේ ප්‍රශ්නේ තියෙන්නේ බදාදා දින ගණනේ සෙනසුරාදා දින ගණනෙත් එකතුව. අපි ඒ නිසා ඊළඟ පියවරේදී බදාදා දින ගණන 53ක්, සෙනසුරාදා දින ගණන 52ක් මේ දෙක අරගෙන නැවත එකතු කරනවා. එතකොට අපේ උත්තරය ලැබෙනවා 105ක්. එහෙනම් මේ ගැටලුවට ලැබෙන පිළිතුර අපිට දින 105යි. අපි යමු ඊළඟ ගැටලුවට. 2024 අධික වර්ෂයකි. එම වර්ෂයේ ජනවාරි 1 සිකුරාදා දවසක් නම් එම වර්ෂයට ඇති සෙනසුරාදා දින ගණනේත් ඉරිදා දින ගණනේත් එකතුව කීයද? මුලින්ම බලමු අපි මේ ගැටලුව විසඳන්නේ කොහොමද කියලා. 2024 කියන්නේ අධික වර්ෂයක්. ඒ නිසා දින 366ක් තියෙනවා. මේ දින 366 අපි කලින් ගණනේ වගේම දින 7 ගොඩවල් වලට බෙදනවා. 36ට තියෙන්නේ 7 ඒවා 5යි. 7 වරක් 5 35යි. 36න් 35 අඩු කරනවා එකක් ඉතුරු වෙනවා. ඊළඟට මේ 6 15ට අරගෙන එනවා අපි. අපිට ලැබෙනවා 16. 16ට 7 ඒවා තියෙන්නේ 2යි. 2 අපි පටන් ගනිද්දි දුන්න දවස තමයි ජනවාරි 1 සිකුරාදා. ඒ නිසා අපි සිකුරාදා දවසේ සිට
සෙනසුරාදා, ඉරිදා, සඳුදා, අඟහරුවාදා, බදාදා සහ බ්‍රහස්පතින්දා විදියට සතියේ දවස් ටික ලියාගෙන යනවා. අපිට 366 හතේ ගොඩවල් වලට බෙදුවම ලැබුණා දින 52ක්. අපි හැම දවසකටම මේ 52 ලියාගෙන යනවා. ඊළඟට ඉතුරු වුණා අපිට දෙකක්. ඒ ඉතුරු වුණු දෙක අපි මුලින්ම තියෙන සිකුරාදා දවසට එකක්, සෙනසුරාදා දවසට එකක් විදියට එකතු කරනවා. දැන් අපිට ලැබෙනවා සිකුරාදා දවස් 53ක්, සෙනසුරාදා දවස් 53ක්, ඉරිදා 52ක්, සඳුදා 52ක්, අඟහරුවාදා 52ක්, බදාදා 52ක්, බ්‍රහස්පතින්දා 52ක් විදියට. ඊළඟට අපි බලමු සිකුරාදා දිනවලත් සෙනසුරාදා දිනවලත් එකතුව කීයද කියලා. සිකුරාදා දින 53යි, සෙනසුරාදා දින 53යි, මේ දෙකේම එකතුව ලැබෙනවා අපිට එකතුව විදියට දවස් 106ක්. එහෙනම් අපිට මේ ගැටලුවට ලැබෙන පිළිතුර දින 106යි. එහෙමනම් අපි තවත් දවසක මේ වගේම ගණිත ගැටලුවකින් හමු වෙන තෙක් ඔයාලා හැමෝටම ආයුබෝවන්, සුබ දවසක්.